කාලේ දහම් පාසලේ මගමානක ජාතකයේ රඟපෑවා. ඉතින් එතෙන්දී අපිට දුන්න ආදර්ශයක් තමයි අපිට ලබා දෙන රාජකාරිය හරියට කරලා තව කෙනෙක්ට බාර දීලා යන්න ඕනේ. අපේ ජීවිතයක් කෙටි ජීවිතයක්නේ. ඉතින් අපිට ඉස්කෝලේ ඉගෙන ගන්න දෙන කාලේ අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. වැඩ කරන කාලේ අපි හොඳට වැඩ කරන්න ඕනේ. එක තැනක වැඩ කරොත් අපි එනවට වැඩිය 10 වාරයක් දියුණු කරලා එතනින් එළියට බහින්න ඕනේ. මොකද අපෙන් පස්සේ එනේ දරු පරම්පරාවට ඊළඟ පරම්පරාවට අපි ඉඩකඩ ලබා දෙන්න ඕනේ අපිට වැඩිය පහසුවෙන් වැඩ කරගන්න. දැන් මේ වගේ තැනකදී ඒ පුංචි දරුවන්ට ඒ වැඩසටහන් වලට කටයුතු කරන්න ඉඩ දෙන එක මම හිතන්නේ ඉතාම වැදගත් දෙයක්. විශේෂයෙන්ම දැන් මේ දවස්වල අපි දකින දෙයක් තමයි දරුවෝ ෆෝන් එකට බැරි වෙලා ස්ක්‍රීන් ටයිම් එක. ගොඩාක් වෙලාවට ෆෝන් එක ටීවී එක බලන්න තමයි යොමු වෙලා තියෙන්නේ. හැබැයි මේ වගේ කටයුතු යොමු වුණොත් මම හිතනවා ඒකේ ලස්සන ආශිර්වාදයක් වෙනවා. ඒ දරුවන්ට ආසයි හිතනවා මේ වගේ තැනක මේ වගේ දෙයක වැඩ කරන්න.